අයිබෝන් සුබ දවසක් හැමෝටම නොලෙජ් ස්ටෝ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එක ගෙනාවේ ජපානය ගැන. ජපානයේ පැරණි අතීතය පිළිබඳව. ජපානය කියන්නේ අවුරුදු ගානක පැරණි අතීතයක් තිබෙන රටක්. එතකොට මේ ජපානයේ විවිධ යුගයන් තිබිලා තියෙනවා. උදාහරණ විදිහට ජොමොන් යුගය, යායෝ යුගය, අසුක යුගය, නාරා යුගය, කමකුර යුගය වගේ යුගයන් හඳුන්වන්න පුළුවන්. ඉතින් ටිකෙන් ටික දියුණු වෙලා අලුත් දේවල් හොයාගෙන තමයි අද වෙනකොට ලෝක බලවතෙක් බවට මේ ජපානය පත් වෙලා තියෙන්නේ. දැන් අපි බලමු ජපානයේ තිබුණු ජොමොන් යුගය මොන වගේද කියලා. මේ ජපාන් වැසියනුත් සතු දඩයම් කරලා තමයි ඉස්සර ජීවත් වෙලා තියෙන්නේ. ඒ වගේම මැටි භාජන හදලා ඒවා විකුණලා එයාලගේ ආර්ථිකය ශක්තිමත් කරගෙන තියෙනවා. මෙයාලා හදපු මැටි භාජන වල ලනු හැඩති රටා දකින්න පුළුවන්. මෙහෙම ලනු හැඩති රටා යෙදීම නිසා මේ යුගය ජොමොන් යුගය ලෙස නම් කරලා තියෙනවා. ජොමොන් යුගය අවසන් වුණාට පස්සේ එන්නේ යායෝයි යුගය. මේ යුගය ජොමොන් යුගයට වඩා තරමක් දියුණු කාලයක්. එහිදී පුරාණ ජපන් වැසියන් භෝග වගාවට හුරු වෙලා තියෙනවා. යායෝයි යුගයෙන් පස්සේ ඊළඟට එන්නේ කොෆුන් යුගය. මේකෙදී කොෆුන් කියලා අදහස් කරලා තියෙන්නේ පැරණි සෝන කියන එක. මේ කාලෙදී ජපානයට ආසන්නව තිබුණු කොරියානු අර්ධද්වීපය සහ චීනය වැනි රටවල් වලින් භාණ්ඩ ආනයනය කරගෙන තියෙනවා. ඒ වගේම ජපානයට බුදුදහම ලැබෙන්නේ මේ යුගයේ අවසානයේදී. අනේ බුදුදහම ලැබීමත් සමගම ආරම්භ වුණු යුගයක්. එම නිසා මේ යුගය ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම ජපානයේ පාලන කටයුතු වල සහ සමාජයේ ගොඩක් වෙනස්කම් රැසක් සිද්ධ වෙන්න මේ යුගයේදී බුදුදහම ලැබීම හේතුවක් වෙලා තියෙනවා. මේ කාලයේදී පාලන කටයුතු වලට යමතෝ නැමැති පෙළපතක් පාලන ආයතනයක් විදිහට තියෙනවා. ඒ වගේම තමයි බලය ලබා ගන්න අසුක යුගයේදී සෝග වංශය, පුජිවාර වංශය අතර බල අරගලත් සිදු වෙලා තියෙනවා. ගොඩක් මහන්සි වුණ නිසා හේජෝ කියෝ වගේ විශාල ආරාම ඉදි කළා කියලා ජපන් ඉතිහාසයේ දැක්කෙනවා. මේ අසුක යුගයෙන් පස්සේ ඊළඟට එන්නේ නාරා යුගය. මේ යුගයේ විශේෂ වෙන්න එක හේතුවක් තමයි ස්වභාවික විපත් නිසා ජනතාවට වෙන බලපෑම. නාරා යුගයෙන් පස්සේ උදා වෙන්නේ හීයන් යුගය. මේකෙදී යමතෝ අධිකරණය උතුරු හොන්ෂුන් හි ඉඩම් අත්පත් කරගෙන තමන්ගේ පාලන කාලය දීර්ඝ කරගත්ත කාල පරිච්ඡේදයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඊළඟට එළඹෙන කමකුර යුගයේදී ජපානයට ගොඩක් ආක්‍රමණවලට මුහුණ දීමට සිදු වුණු යුගයක්. මොංගෝලියා අධිරාජ්‍යයෙන් තමයි මෙහෙම ආක්‍රමණ එල්ල කරලා තියෙන්නේ. හැබැයි ඒ ආක්‍රමණ වලින් මොංගෝලියානුවෝ පෙරදිලා තියෙනවා. මුරෝමාචි යුගය ගත්තම කමකුර යුගයෙන් පසු උදා වුණු යුගයේ විදිහට හඳුන්වන්න පුළුවන්. මේ කාලෙදී ගොඩක් අභ්‍යන්තර බල අරගල සිදු වෙලා තියෙනවා. ඒ වගේම අසෝචි මමෝයාමා යුගය කියන්නේ වසර 100ක සිවිල් යුද්ධයෙන් ජපානය නැවත එක්සත් කිරීමට මුල් වූ කාලයක්. ඒකට ප්‍රධාන වශයෙන් කටයුතු කළේ ඔදා නොබුනගා. 1560 වර්ෂයේදී ජපානයේ ඇතිවුණු දරුණු සටනක් ලෙස සැලකෙන ඔකේහාසමා සටන සිදු වෙලා තියෙන්නේ මෙන්න මේ කාලයේදී. ඊළඟට ජපානයේ හුදකලාවේ සහ සාමය යුගයට පැමිණි කාලය එදෝ යුගය කියලා හඳුන්වනවා. මේ කාලයේදී පොත් ප්‍රකාශනය සහ මුද්‍රණය කිරීම පටන් අරගෙන තියෙනවා. නගරවාසීන්ට ඉගෙන ගන්න අවස්ථාව හදලා දෙන්නේ මේ කාලෙදී. ඒ විතරක් නෙවෙයි ඇමරිකාව ජපානයේ වරායන් සමග ගනුදෙනු කරන්න පටන් ගන්නෙත් මේ එදෝ යුගයේදී. එදෝ යුගයෙන් පසු උදා වූ මිජි යුගයේදී ටෝකියෝ ජපානයේ අගනුවර බවට පත්වෙනවා. මෙහිදී ජපානයේ බලවත් හා පොහොසත් රටක් විදිහට හරියට ගොඩනගා ගන්න අවශ්‍ය කරන ප්‍රතිපත්ති හදාගෙන තියෙනවා. ඒකත් එක්ක සමාජයේ පන්ති බෙදා ගැනීමත් නතර වුණා. මුදල් ක්‍රමයේ දියුණුව සහ ජපාන බැංකු නිර්මාණය කිරීම සිදුවන්නේ මේ මීජි යුගයේදී. ඒ වගේම රෙදිපිඩි කර්මාන්තය වේගයෙන්ම දියුණු වුණේ මීජි යුගයේදී. ඊළඟට තිබ්බ යුගය තමයි ෂෝවා යුගය. මේ යුගයේදී ඒ කියන්නේ 1945 වර්ෂයේදී හිරෝෂිමා නාගසාකි වලට න්‍යෂ්ටික බෝම්බ එල්ල වුණු කාල පරිච්ඡේදයක්. මේ නිසා දෙවන ලෝක යුද්ධයෙන් පීඩාවට පත්වුණු ජනතාව සහ රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කරන්න උත්සාහගත්තු කාලයක් විදිහට ෂෝවා යුගය හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ 1970 ගණන්වල මුල් කාලයේදී
ජපානයේ ආර්ථිකය ඉක්මනින් දියුණු වෙලා තියෙනවා. ඒ නිසා ඒ යුගය ඉහළ වර්ධන යුගය කියලා හඳුන්වනවා. 1964දී ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාවල පටන් අරගත්තා. ඒ වගේම හේසෙයි යුගයේදී ඉදිකිරීම් ව්‍යාපෘති රාශියක් ඉවර කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ලොකු ඉතිහාසයක් ජපන් වැසියන්ට තිබ්බා. ඒ වගේම අද වෙනකොට අපිට හිතා ගන්නවත් බැරි තරම් මේ ජපානයේ බලවත් වෙලා දෙස් විදෙස් දෙකොල්ලන්ටම රැකියා ලබා දෙන රටක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් අදට ගෙනාව වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ දවසේ අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක් හැමෝටම.